කවුරුත්ම කැමති නැති හැමෝම බැනපු ශ්‍රී ලංකා T20 World Cup ටී-ෂර්ට් එක අද බලමු. ඔය පිටිපස්සෙන් තියෙන්නේ පරණ ටී-ෂර්ට් එක, පරණ T20 කිට් එක. මේ බෑග් එක ඇතුලේ තමයි අලුත් එක තියෙන්නේ. අපි ඒක එළියට අරන් බලමු. මේ ඉස්සෙල්ලාම අපි ටැග්ස් ටික බලමු. ප්‍රයිස් එක තියෙනවා 3990යි. මේගොල්ලෝගේ බ්‍රෑන්ඩින් එකත් එක්ක දේවල් ටිකක් කියලා තියෙනවා. ඒක මේ ඉස්සරහින් තියෙනවා ටී-ෂර්ට් එක යූස් කරලා තියෙන පැටර්න් එක. මම හිතන්නේ ඒගොල්ලෝ කිව්වේ මේ ගාර්මන්ට් වර්කර්ස්ලා ගැන මොනාරි කන්සෙප්ට් එකක් තමයි කිව්වේ. ඒත් එක්කම ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ඔෆිෂියල් ක්ලෝදින් පාර්ට්නර් කියලා තියෙන ටැග් එක තමයි මේ. මේ තියෙන්නේ ෆ්‍රන්ට් view එක. පරණ ඒ කියන්නේ කලින් සීරීස් එකට ගාපු එකේම almost identical. අර ඉස්සරහා ශ්‍රී ලංකා ටෙක්ස්ට් එක හරිම බේසික් ෆොන්ට් එකකින් දාලා තියෙන්නේ. ඒ කියන්නේ නිකන් Arial වගේ ෆොන්ට් එකක්. top right chest එකේ තියෙනවා T20 World Cup logo එක. මේකත් මම දන්නේ නැහැ ඒ සුදු වලින් ගැව්වේ කියලා. ඩාර්ක් කලර් එකකින් ගැව්වා නම් දුරින් ලස්සනට පේනවා. මෙහෙම බැලුවම කිසි මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මොකද්ද මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකන් ෆ්ලෑග් එක උඩින් තියෙන ස්ටාර් එක දන්නව ඔයගොල්ලෝ. එක World Cup එකක් දිනපු හින්දා අපිට ඒක ස්ටාර් එකක් තියෙනවා. ඒක number of World Cups අනුව ඒ ස්ටාර්ස් ටික ඇඩ් වෙනවා. උඩින් තියෙනවා හැමම අර Adidas වගේ පොඩි line design එකක් 2 lines 3 lines නෙමෙයි. ඒත් එක්කම අර pattern එක කාටවත් පේන්නේ නැති ඔය pattern එක ළඟටම ගියාම තමයි ඔය pattern එක පේන්නේ. ස්ලීව්ස් ටික ගත්තොත් ඔයගොල්ලෝට පේනවා මූස් ලෝගෝ එක තියෙනවා. පරණ මේ ජර්සි එකේ තිබ්බා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝගෝ එක. ඒත් එක්කම left side sleeve එකේ තියෙනවා IFS AI කියලා ලෝගෝ එකක්. back එක ගැන කියනවා නම් fully blue එකක්. දෙපැත්තේ yellow stripes දෙකක් එක්ක. and ඔයගොල්ලෝට පේනවා ඇති ළඟට ගියාම අර ඉස්සරහා තියෙන pattern එකම yellow outlines වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. sizes ගැන ගත්තොත් size එක බලලම ගන්න එක හොඳයි. මොකද මම පරණ kit එකෙන් medium size එක තමයි මට set උනේ. ඒත් අලුත් kit එකේ small එක තමයි මට හරි. ඒ නිසා ඇඳලා බලලා හරියට measure කරලා order එක කරන්න. overall මගේ rating එක 6 out of 10. මම මේකට වැඩිය පරණ jersey එකේ හොඳ look එකක් තිබ්බා කියලා හිතනවා. ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලා comment එකක් දාගෙන යන්න.